Hi guys. මම මේ කොළ වර්ගය හදද්දි ඉස්සරවම මම මේ කොළ වර්ගේ ලුණු දාලා තම්බ ගන්නවා. ඒ ඇයි දන්නවද? එතකොට කට කසන්නේ නැහැ. අපි පොඩි කාලේ අපිට හදලා දීපු රසම රස කෑමක් තමයි මේ. ඒ වගේම මේක කුණයි. තෙල් අබ දාලා මේක හදද්දි මාරම සුවඳක් ඉන්නේ. ඒ වගේම රම්පේ කරපිංච සුදු ලුණු දාලා මාරම රසට මේක හදා ගන්න පුළුවන්. මේ මොනවද කියලා ඔයාලා දන්නවනම් වීඩියෝ එක බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ගම්මුලත් මේවා හොයාගන්න අමාරුයි. හොයාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් හොයාගන්න. මම මේ කරේ කතා ගන්න ගම් මිරිස් කුඩු තුනපහ කෑලි මිරිස් කහ කුඩු ලුණු උළුහාල් ගොරක එකතු කරගන්නවා. කුරුඳු දාන්න නම් අමතක කරන්න එපා. අන්තිමට මම පොල් කිරි එකතු කරලා මේකේ රස තවත් වැඩි කරනවා. ඔන්න මං කරේ එක හදලා ඉවරයි. මං තවත් රෙසිපි එකක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.